අපි හැමෝම ජීවිතයේ මොනවා හරි හීනයක් දකිනවා. හැබැයි ඒ හීනය හැබැයි කරගන්න පාර හොයාගන්න බැරුව අපි අතරමං වෙන වෙලාවල් වැඩි. ඇයි අපිට එහෙම වෙන්නේ? ගොඩක් වෙලාවට අපේ ඉලක්ක තියෙන්නේ අපේ ඔළුව ඇතුලේ විතරයි. කාලයත් එක්ක, කාර්යබහුලත්වය එක්ක ඒ හීන අපිට අමතක වෙනවා. අන්න ඒ නිසායි විෂන් බෝඩ් එකක් එහෙමත් නැත්නම් සිහින සිතියමක් අපේ ජීවිතයට ඕන කරන්නේ. ඔයාට ලැබෙන්න ඕන ජයග්‍රහණ, ඔයා ඉන්න ඕන තැන, ඔයා දකින්න ආස කරන දේවල් පින්තූර විදිහට, කෙටි වැකි විදිහට ඔයාගේ ඇස් ඉස්සරහට ගන්න පුළුවන්. ඒක ඔයාගේ කාමරයේ බිත්තියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එක වෙන්නත් පුළුවන්. හැම උදේකම ඔයා දකින මේ පින්තූර ටික ඔයාගේ යටිහිතට එක දෙයක් මතක් කරනවා. ඒ ඔයාගේ ගමන කොතනටද? ඔයාද මහන්සි වෙන්න ඕනි ඇයි? අන්න ඒ වගේ දේවල්. ඉතින් මේ දැක්ම ඔයාගේ දවසට අමුතුම ශක්තියක් ගේනවා. අන්න ඒ නිසා ඔයත් අදම ඔයාගේ විෂන් බෝඩ් එක හදන්න පටන් ගන්න. හරි, දැන් අපි කතා කරමු කොහොමද මේ විෂන් බෝඩ් එකක් හදන්නේ කියලා. මුලින්ම ඔයාගේ ඩ්‍රීම්ස්, ඔයාගේ ඉලක්ක ටික තෝරගන්න ඕනි. මුලින්ම හිතන්න ඔයාට ඇත්තටම අවශ්‍ය මොනවද කියලා. ඔයාගේ වෘත්තීය දියුණුව, සෞඛ්‍ය, එතකොට ඔයා ට්‍රැවල් කරන්න ආස තැන්, ඔයාගේ ෆැමිලි එකේ සතුට, මෙන්න මේ වගේ දේවල් කිහිපයක් ඔයා හිතන්න ඕනි. අනිවාර්යයෙන්ම මේ දේවල් පැහැදිලි ඉලක්ක වෙන්නත් ඕනි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මම සල්ලිකාරයෙක් වෙනවා වගේ පොදු දේවල් හිතන්නේ නැතුව මම ලස්සන ගෙයක් හදනවා. අන්න ඒ වගේ පැහැදිලි ඉලක්කයක් ඔයාට තියෙන්න ඕනි. ඊළඟට ඔයාට පුළුවන් ගැලපෙන පින්තූර, ලස්සන වගන්ති හොයාගන්න. ඉතින් මේ පින්තූර, වැකි වගේ දේවල් ඔයාට පුළුවන් Pinterest, එහෙම නැත්නම් Google එකෙන්, එහෙමත් නැත්නම් සංගරාවලින්, තව ඔයාට පුළුවන් AI generate කරගන්න. මෙන්න මේ ක්‍රමවලින් ඔයාට පුළුවන් ලස්සන පින්තූර, ඔයාට ගැලපෙන විදිහේ පින්තූර හොයාගන්න. ඒ වගේම ධනාත්මක වැකි, ඒ කියන්නේ අපි කියන්නේ affirmations කියලා. මට පුළුවන්, මම ශක්තිමත්. අන්න ඒ වගේ ඔයාට ශක්තියක් ගෙන දෙන ධනාත්මක වැකි ඔයාට හොයාගන්නත් පුළුවන්. ඊළඟට ඔයාගේ මාධ්‍ය තෝරගන්න ඕනේ. කියන්නේ මේක ෆිසිකල් බෝඩ් එකක්ද, ඩිජිටල් බෝඩ් එකක්ද කියලා. ෆිසිකල් බෝඩ් එකක් කියලා කියන්නේ කාඩ් බෝඩ් එකක්, එහෙම නැත්නම් මොනවා හරි බෝඩ් එකක් අරගෙන පින්තූර කපලා අලවන එක. මේක ඔයාගේ කාමරේ බිත්තියක හයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාලේ හරි ඔයාට නිතරම පේන තැනකින් හයි කරගන්න පුළුවන්. ඊළඟට බලමු ඩිජිටල් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඩිජිටල් බෝඩ් එකක් කියලා කියන්නේ Canva වගේ ඇප් එකක් යූස් කරලා පින්තූර එකතු කරලා ලස්සන ඩිසයින් එකක් හදන එක. මේක ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි අපි මේක ලස්සන ඩිසයින් එකක් විදිහට arrange කරගන්න එක. මේක නිර්මාණශීලීව පෙළගස්ස ගන්න එක. ඉතින් බෝඩ් එක මැද්ද ඔයාට ඕන නම් ඔයාගේ ලස්සන පින්තූරයක් අලවන්න පුළුවන්. ඒක වටේ ඔයා අනිත් හීන දකින ඉලක්ක පින්තූර එකිනෙකට ගැලපෙන විදිහට අලව ගන්න පුළුවන්. ඒ හිස්තැන් වල ඔයාට පුළුවන් ධනාත්මක වචන, affirmations, ඒ වගේම වර්ණ, ලස්සනට පාට කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් මේක ලස්සන කරගන්න. දැන් මේ පින්තූර ගද්දී හිතන්නකෝ ඔයාට ඩිග්‍රී එකක් ගන්න ඕනි කියලා. ඉතින් ඒ ඩිග්‍රී එක ඔයා ගත්ත, ඒ කියන්නේ ඔයාම ගත්ත ෆොටෝ එකක් අපිට තියන්න බෑනේ. ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ගන්න කෙනෙක්ගේ කන්වර්සේෂන් ෆොටෝ එකක්. ඊට පස්සේ ඒකේ අර හරියට ඒ කෙනාගේ මූණ පේන්නේ නැති විදිය ෆොටෝ එකක්. එතකොට ඔයාට ඉමේජින් කරගන්න පුළුවන් ඒ ඉන්නේ ඔයා කියලා. අන්න ඒ වගේ. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් AI generate කරලා ඔයාගේම ෆොටෝ එකක් එන විදිහට හදාගන්න. ඊළඟට ඔයා හිතන්නකෝ ඔයාට සල්ලි ඕනි කියලා. දැන් සල්ලි ඕන නම් ඔයා අර ඩොලර් මාක් එක තියෙන, හරි වෙනත් මුදල් ඒකකයක් තියෙන නෝට්ටු කිහිපයක ෆොටෝ එකක් අලවගෙන හරියන්නේ නැහැ. ඔයා ඉන්න රටට අදාළ, ඔයා දැන් අපි ඉන්නේ ලංකාවේ නම් ඔයාට පුළුවන් රුපියල් 5000 නෝට්ටු කිහිපයක් තියෙන, නෝට්ටු ගොඩක් තියෙන, හරි අන්න ඒ වගේ ෆොටෝ එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ වෙන රටක නම් ඒ රටේ භාවිතා කරන මුදල් ඒකකයට අනුව මුදල් වල ෆොටෝ එකක් ඔයාට අරගන්න පුළුවන්. අන්න ඒ වගේ අර ඔයාගේ ජීවිතයට අදාළ වෙන විදිහට, ඔයාට ගැලපෙන විදිහට තමයි ඔයා මේ ෆොටෝස් සිලෙක්ට් කරගන්න ඕනි.
අනිත් වැදගත්ම දේ තමයි විෂන් බෝඩ් එකකට හැම නීතියක් කියලා දෙයක් නෑ මේ විදිහටම වෙන්න ඕනි කියලා හැම දෙයක් නැහැ. ඔයාට ගැළපෙන විදිහට ඔයා ආස විදිහට විෂන් බෝඩ් එක ඔයාට ඩිසයින් කරගන්න පුළුවන්. මතක තියාගන්න ලෝකය දකින්න කලින් ඔයාගේ හීනය ඔයාම දකින්න. සැලසුමක් නැති හීනයක් කියන්නේ නිකම් ප්‍රාර්ථනාවක් විතරයි. හරි දැන් තියෙන්නේ අන්තිම ස්ටෙප් එක. දැන් ඔයා මේක ඔයාට හොඳට පේන තැනක නිතරම පේන තැනක තියාගන්න ඕනි. වැදගත්ම දේ තමයි මේක ඔයා දිනපතා දකින තැනක තියෙන එක. හැමදාම උදේට නිදාගන්න කලින් විනාඩියක් ඒක දිහා බලලා ඒ දේවල් දැනටමත් ඔයාට හම්බ වෙලා වගේ ඔයා ඒ සතුට විඳින්න ඕනි. තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන අත් නොහරින කෙනෙක්ට මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නෑ. ඉතින් ජයග්‍රහණය තියෙන්නේ ඔයාගේ අතේමයි. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු. මාව අහන් හිටියට බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි.